සත්‍යවාදී ගුවන් තරංග වියමන ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය තුළ වර්තමානයේ දැඩි සංවාදයකට ලක්ව ඇති ප්‍රධාන මාතෘකාවක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීමට අදාළව යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාද අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාද දීර්ඝ කිරීම පිළිබඳව සිවිල් සංවිධාන නීතිඥ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විවිධ මත පළ කර ඇත. මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ මෙම තීරණය පිටුපස ඇති පදනම පැහැදිලි කරනු ලැබීය. එහිදී ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීමට අනුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම යනු හුදෙක් එක් තනි තීරණයක් නොව රටේ අධිකරණ පද්ධතියේ මුහුණ දී ඇති ව්‍යුහාත්මක අර්බුදයන්ට විසඳුම් සෙවීමේ පුළුල් වැඩපිළිවෙලක ප්‍රධාන පියවරකි. දැනට මෙරට අධිකරණවල විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව ලක්ෂ 11 සීමාව ඉක්මවා ඇත. ජ්‍යෙෂ්ඨ සහ පළපුරුදු විනිසුරුවරුන් කෙටි කාලයකින් විශ්‍රාම යාම නිසා නඩු අසා නිම කිරීමේ වේගය අඩාල වන අතර එය මහජනතාවට සිදුවන විශාල අසාධාරණයකි. නීති ක්ෂේත්‍රයේ සහ අධිකරණ සේවයේ උච්චතම පරිණත භාවයට පැමිණෙන විනිසුරුවරුන්ගේ සේවය තවත් වසර 2ක කාලයක් රට වෙනුවෙන් ලබා ගැනීම පද්ධතියේ ගුණාත්මක භාවයට අත්‍යවශ්‍ය වේ. මෙම සංශෝධනය කිසිදු නිශ්චිත පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් හෝ විධායකයේ පැවැත්ම උදෙසාගත් එකක් නොවන බවත් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් මහජන සුභසිද්ධිය වෙනුවෙන් ගත් තීරණයක් බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කරනු ලැබීය. ජනාධිපතිවරයා ඉදිරිපත් කරන අතිශය සාධාරණ තර්කය දෙස බලන විට අන්තර්ජාතික උදාහරණ පදනම් කර ගනිමින් එය සාධාරණීකරණය කළ හැක. ලෝකයේ බොහෝ දියුණු රටවල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 68ත් 70ත් අතර පවතින අතර ඇතැම් රටවල එය ජීවිතාන්තය දක්වාම පවතී. රට තුළ පවතින විශේෂිත ආර්ථික හා සමාජීය පසුබිම හමුවේ ජ්‍යෙෂ්ඨ සම්පත් රඳවා ගැනීම ප්‍රායෝගික අවශ්‍යතාවයකි. කෙසේ වෙතත් මෙම තීරණය සාර්ථක වීමට නම් නඩු ප්‍රමාදයට හේතු වන අනෙකුත් සාධක කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම, පහළ අධිකරණවල පුරප්පාඩු ඉක්මනින් පිරවීම සහ යටිතල පහසුකම් දියුණු කිරීම නොමැතිව විශ්‍රාම වයස පමණක් වැඩි කිරීමෙන් නඩු ප්‍රමාදයට පූර්ණ විසඳුමක් ලැබෙන්නේ නැත. එමෙන්ම පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ උසස් වීම ප්‍රමාද නොවීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීමද වැදගත් වේ. සමස්තයක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පැහැදිලි කිරීම අධිකරණයේ පවතින ප්‍රායෝගික අර්බුදයකට විසඳුම් සෙවීමේ අරමුණින් ඉදිරිපත් වූ ප්‍රායෝගික විසඳුමක් බව අමුතුවෙන් කිව යුතු නැත. වඩාත්ම විශේෂත්වය වන්නේ රටේ උන්නතිය වෙනුවෙන් මෙවැනි අත්‍යවශ්‍ය සංශෝධන සිදු කිරීම වෙනුවෙන් සිය විධායක තනතුර වූ පරදුවට තැබීමට පසුබට නොවන බවට ජනාධිපතිවරයා මෙහිදී කරන ලද අවධාරණයයි. එමගින් පෙන්නුම් කරන්නේ සිය පෞද්ගලික අභිමතාර්ථ වෙනුවට රාජ්‍යයේ යහපත අපේක්ෂා කරන රාජ්‍ය නායකයෙකුගේ පිළිඹුව මිස අන්‍යමක් නොවේ. පිටපත නයන තරංග ගමගේ ඉදිරිපත් කිරීම දිනුක මාලිබඩ.